පේනවනේ ඝන වලාවක් තියෙන අපේ එක පිටිපස්සේ. අනේ. හෙලෝ කොහමද කට්ටිය ඉතින්? ඔන්න ඉතින් අද අපේ කමෙන් සරුංග සැනකෙළිය දිනනවා. ඉතින් අපි අද ඒකට අපේ ණය අරන් යන ගමන් තියෙන්නේ. ඔය අරන් යනවා. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් බලන්න නැති අපිට මොන රවුල් උඩ ගියාට කැරගෙනවා. ඊට පස්සේ ණය ආවුවා. ණයාව එකපාරට නූලක වැටලිලා වැටුණා. ඒ කියන්නේ කඩන් ගිය සරුංගලයක නූලක් තිබිලා අපි ඒක දැක්කේ නැහැ. ඊට පස්සේ මේ ආයි දෙවෙනි පාර ඇද්දා හුලන්නේ නැහැ. හුලම් මදි ගිය දවසේම. ඒකින්ද දෙවෙනි පාරත් වැඩේ අතහැරලා ගෙදර ආවට පස්සේ මේ උන් ඉතින් අද අපි ගමේ සැනකෙළිය තියෙන ඉතින් සැනකෙළියට දාන්න යන්නේ. අද මායි මෙයා විතරයි ඉන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක යනවා. ඉතින් අපි එන යන් කුඹුරට. මං එනකොට නම් දැක්කා එන සරුංගල සෙට් එකකුත් තියෙනවා. අපි ඉතින් ගිහිල්ලාම බලමු එන. ඔන්න යාළුවනේ අපි කුඹුරට ආවදන හුලුනුත් තියෙනවා මේ. වහිත බඳ පොදේකුත් වැටුණා. ඉතින් අර පැත්තේ සරුංගලිය අවල තියෙන මම පෙන්නන්න. අපි ඉද්දිත් දෙකක් කඩාගෙන ගියා නයි දෙන්නේ. අපි ඉතින් වැස්සොත් තමයි ඉකිස්සෙන්නේ වැඩි. අද හුලන්නන් තියෙනවා. ඔන්න දැන් මේ වැහි කළුවර බලන්නකො. නරේනම් තියෙන සරුංගල් සෙට් එකම දුර මේ වටේම කළු කරලා තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මේ අපි කුඹුරට ආව විතරයි පොදයක් වැටෙනවා. අන්න නරේනම් සරුංගල් තියෙනවා. එතන මොනරෙක්ද කොහෙද ඉන්න මොනරෙන්නේ බං? ඔව්. මොනරෙක් ඉන්න අන්න නරෙත් තියෙනවා. අර එහා කොනට වෙන්න. අපි අද කුඹුරේ උඩහින් ආවේ. රෙද්දක් වයින්නානේ හැමදාම ඊයේත් පෑවුවා. විශාල ආරදරයක් මේ වැස්ස වෙලාවකට. හරිද යාළුවනේ මේ අද යාළුවා දුවනවා අරෙහි. අද මන්දමාල්ලන්නේ කලින් එකේ මන්දමා දීවි පිස්සෙක් වගේ. දැන් ඉතින් හුලං අහු වෙනකන් ඉන්නවනේ. යාළුවනේ ඔන්න ණය දුන්නා. නැට්ටය අන්තිම චුට්ට කඩලා ගියා මෙන්න මෙතන. ඔය තියෙන්නේ. අන්තිම පොඩ්ඩක් කැඩුනා. කමන්නේ. මේ අද නම් හුලං අහුවේ කියලා හිතනවා. එදත් යාවල කොහම තමා වුනේ. එදා නම් එපා වුණා මරණ. ඔය යන් ඉතින් අපි මේ යාළුවා අරහෙට ගියා. උගේ සිරිප්පුයි නූල් බන්දුයි ඔක්කොම ටික අරන් යා. ඉතින් යාළුවා අන්නරේ ගියා මේ අපි යන් එද්ද හුලම් බදන්න නැද්ද මන්දා. ඉතින් ඔන්න අපේ ණයා තියෙනවා. අපේ ණයා උතන ඉන්නවා. ඊට පස්සේ අර පැත්තට වෙන්න මේ තව ණයෙක් යවනවා. අපි යන් අර පොඩ යාළුවා අන්නරේ ඉන්නේ. හරින්නේ. අපි එතෙන්ට යන්. ඉතින් guys මේ මගේ වීඩියෝ වල අඩුපාඩු මොනවද ඔය මොකක් හරි මේ කියන්නේ තියෙනනේ මට තේරෙන්නේ නැති අඩුපාඩු ඔයාලට තේරෙන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන අඩුපාඩු එහෙම තියෙනවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. මේ මොකද ඉතින් මන් නෙවෙයිනේ වැඩියෙන් බලන ඔයාලනේ වීඩියෝ බලන. ඒකින්ද එනේ ඉතින් යමු අපි අර කොනට. ඔන්න guys ඉතින් මේ එදා යවන්න බැරි වෙච්ච ණය අද යවුවා. සරුංගල් සැනකෙළිය මේ නීතිරනවා මේ 12 මාට කලින් යවන්න ඕනේ. දැන් 11:42යි වෙලාව. අපි යවලා තියෙන්නේ. ඊට පස්සේ කින් දැන් නම දීලා එන්න ඕනේ. එක පන්දුවක් ඉවරයි. දැන් තව ටිකක් තියෙනවා. මදි වුණා තව පන්දුවක් ගේනවා. අවුලන්නේ නැහැ දැනුත් නයික් ආව ඒක නෑ නේ බා. කරන දෙයක් ගහුවා. බල්ටි දෙයක් ගහලා ඩවුන්. ඊට පස්සේ තව මෙතන මොනරෙක් ඉන්නවා. ඒක ලස්සන තියෙනවා. ඒකක් තියෙනවා. ඒක අර අපි එදා උඩ හදියක් දැක්කේ. ඊට පස්සේ උඩ තාම මොකෙක්ද ගෙම්බෙද්ද මන්ද ඉන්නවා මොකෙක් හරි පොඩි එකේ.
ඔහි ඉන්න. අද තාම සරුංගල් මදි. ගිය අවුරුද්දේ තිබ්බ මීටට අර දැක්ක දන්න අර මේ කැරගෙන උන් පෙත්තා. ඔව්. ඉතින් අපි මෙයාවත් යවමු. හුලන්න නැතුව පොඩ්ඩක් සරුංගලේ පාත් වුණා. මේ සරුංගලේට 12ත් මේ පොඩ්ඩක් බර වැඩි වගේ නූල්. අපි 12 දාලා තියෙන්නේ. ඉතින් ආයි ඉතින් මුදුන් කරන්න ඕනේ. මුදුන් කියන්නේ නැට්ට දිග හින්දා මේ ගොඩාක් මුඩට ගන්නත් වෙන්නේ නැහැ සරුංගලේ. ඔන්න මේ අන්නර පැත්තේ නම් යවන සරුංග සෙට් එකක්ම අර උඩ නයිකුත් යවු ඕනේ. නයික් මේ එතන සරුංගලක් තියෙනවා මොනරා පිටිපස්සට නැට්ටක් ඇවිල්ලා ඔගේ වර්ගේ මොකක්ද දන්නේ. උඩක් තියෙනවා බට්ටු පොඩි සරුංගල් ටික. අපි බලමු. අර කළු පාටේකුත් තියෙනවා. අපේ එකක් තියෙනවා මෙහෙන්. මේ අපි ඉන්න දැන් නයික් වටුන අර මේ මොනරගේ පැටලිලා. දැන් අයිතිකාරයයි තව ටිකකින් මේ තියෙන නූල පේනවද ඔයාලා? මේ අපේ එකෙත් පැටලුණා. විශාල කරදරයක් වෙනවානේ. ඒ ප්‍රණාමි. බලන්නේ නයා ඩවුන්. ඌ හැමෝගේම නූල් ටික එකතු කරා වැටෙන්නේ. අර අතන මොනරගේ නූලත් අරම්ම තියෙන්නේ. හරි අපේ එකක් තියෙනවා අතන. දෙනවනේ. ඝන වලාවක් තියෙනවා අපේ එක පිටිපස්සේ. අනේ. අර නයාවත් දෙකන මොනර ගියා උඩ. ඒ මොන ෆෙස්ටිවල් කියලා දැම්මේ නැද්ද බීබිකියු? නෑ. පිස්සුවක්. ඒ මොනර අර නයා නිකන් මරලා දාලා වගේ ගැම්මක්. අපේ එක එන්න උඩ තියෙනවා ගැම්මට. අර පැත්තෙත් තියෙනවා මේ හින නයි ගොඩ. මේ ඉන්නේ පණ ඇදින එකේ. ඉතින් ගයිස් අන්න අතන මේ මාළුවෙක් කඩන් යනවා. මාළුව සරුංගලය. නෑ බං කඩන් යනවා. ඒක යන්නේ අර ගස් ටිකට. හරියටම පොල් ගහක් උඩ තුමන්ද ඒක. ඔබ කිව්වා වගේ පොල් ගහක් උඩ බන්නේ දුන්න. වාසනාව ඔබ. ඉතින් යාළුවනේ මේ අපේ ඉන්න දැන්ට පොඩි බට්ටෙක් කඩන් ආවා. මාරු නූලකින් යවන්නේ මේ. ඔයාලා පැත්තේ මේ සරුංගල ටික නම් මොකද්ද? මේව පැටළුණු නූල් කපලා යනවා ටක් ගාලා. අපි පොඩ්ඩක් මේක අරහෙට අරයි. අයිතිකාරයව දෙන්න බැරි. ඉතින් අපි සරුංගලේ ගැට ගහන්න හදන්නේ තව නූල් බන්දුවක් ගේන්න යන්න ඕන හින්දා. නූල් බන්දු දෙකක් නේබ. දෙකක් වගේ ඇත්තේ. අල්ලගන්න ඕනේ. මේ පොඩිද? තද වැඩි ඔයි. අමාරු උරමල්ල. කී කූඹි ගොඩක මං ඉන්නේ. නෑ ඒක පාදේ. මෝඩ. අපිට ෂුවර්ම නැත්නම් මේ හිච්චි සරුංගල් ගොඩක් එනවා මේ කඩාගෙන. කටුකම්බිය පුතා. සත්‍ය බොහොම කටුක. සත්‍ය. අද නම් හවස් වෙනකන් තියන්න බැරි වෙයිද මන්ද? නූලත් එදාට වඩා තදයි මේ. අනේ මන්ද මේ හිච්චි සරුංගල් එනවා. ඇත්ත එකඟ මේ බලන්න කඩන් එනවද උනා යවනවද මන්ද මේ නෑ යවන ගෙම්බෙක් දැන්ට කඩන් ගියා හරුංග 10කට කිට්ටු වෙන්නේ ඊටත් වැඩි ඇති මම දැන් මෙතන තිබ්බ දිගම නයි සරුංගලේ කඩන් ගියේ නෑ අර කඩන් යනවා අර
මේ පැත්තට එනවා නම් ඉතින් අයිති කාර්යයයි. ඊ අර බලහන්කෝ. දැන් යාළුවනේ අන්න අර සරුංග ඔන්න ඔය ඩුටක් වගේ පේන සරුංගලේ කඩන් ගියේ. ඒක මොනේ කිහියවන උඹන් කවුරු හරි? හරි? අර මොනර? අනේ වන්ද හරිම පුදුමයි. සත්‍ය බොහොම කටුකයි. අපි දැන් යනවා යන් නූල් පන්දුවක් ගිහින්. අපි දැන් නූල් පන්දුවක් ගෙන්න යන ගමන් ඉන්නේ. සරුංගල ගොඩක් තියෙනවා. අර අමුතු ජෙට් එකක් වගේ හෙවුත් තියෙනවා. ප්ලේන් එකක්ද මන්? ඈ? ඔව් බා. හැම වටේම සරුංග. ඔන්න යාළුවනේ මේ අපි නූල් පන්දුවක් ගෙන්න ගියා. ගිහින් එනකොට නූල කැඩිලා සරුංගලේ. හැබැයි සරුංගලේ උඩ තියෙනවා ඒත්. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ පොඩි කොම්බුවකින් උගේ පැටලිලා. අර සරුංගලේ මෙන්න මෙතන තියෙනවා පේනවා කියන්නේ. ඔය සරුංගලේ උඩ තියෙන්නේ. අපි ගිහින් බලමු. මේ අපි සරුංගලේ වාගෙන මේ කන්දක් උඩට එතනින් හැට මේ අතන ගයක් හදනවා. එතන කට්ටිය යන්න එපා කිව්වා මේ. අපි දැන් අනිත් පැත්තෙන් එන්න හදන්නේ. කැලේ තියෙන කණිකරම. මේ කන්දර වැටුනේ. යම් මෙන්න මෙහෙන් කොහෙන්ද මන්ද අපි පැනගෙන ආවා. ඔව් ඒ නාකි ඩයිල් එකකින් දී ඌ යන්න දුන්නේ නැහැ. නැත්තම් අපි යනවා. අපි දැන් ගිහින් ආයි බයික් එකේ අනිත් පැත්තෙන් යනවා. සරුංගලේ වැටිච්ච තැනට ආවා. මම දැන් සරුංගලේ කවුරු හරි අරන්ද මන්ද බඩු ගෑල්ල නැහැ පේන්න. හරියට මෙන්න මේ හරි මෙතන පැටලිලා තිබ්බේ. මොකෙක් කරේ අරගන්න නැති අපරාධ. මේ අවුරුද්දේ ඉතින් සරුංග තන කෙලිය දිනන්න වෙන්නේ නැහැ. සරුංගලේ නැහැනේ. පේනවත් නැහැ කළු වෙලා මේ තියෙන්නේ අවුවට. අපි යන් තාපොඩ්ඩක් හොයලා බලන්න. යාළුවනේ අපි මේ ආයි කුඹුරුසායට ආවා මේ සරුංගලේ අපි මේ වැටිච්ච තැනට ගියාට පස්සේ එතන නූල් ටික නම් තියෙනවා. කවුරු හරි මේ බාලා අරන් ගිහිල්ලා. දැන් ඉතින් අපි දෙන්නත් ගෙදර යන්න වැළුවේ තේරුමුකුත් නැහැ. මගේ යාළුවා නම් ඔන්න මේ අඳුරන කෙනෙක්ගේ සරුංගලයක් අදිනවා රතනින්ද. ඉතින් මේ දැන් ඉතින් වීඩියෝ එක අදට ඉවරයි. හිතුවේ නැහැ මේ වගේ අවසානයක් එයි කියලා. කමන්නේ නැහැ. අපි ඉතින් බලමු එහෙනම්. තව සරුංගලයක් යවන්න පුළුවන් වුණොත් යවමු. නැත්තම් මේ ඊළඟ අවුරුද්දේ තමයි. හරි එහෙනම් ඉතින් හැමෝටම ජයවා. channel එක subscribe කරන්න දැන් දැම්ම subscribe කරන්න.